හාමුදුරනේ. සුවපත්. කොහොමද චතුරංග මහත්තයෝ? හොඳයි හාමුදුරනේ. අපිටත් උදව් කරගෙන පන්සලේ වැඩ කටයුතු වලට සහභාගී වෙලා ඉන්න ඕනේ. පුළුවන් විදිහට කරන්නම් හාමුදුරනේ. හොඳයි එහෙනම් ආපු කරනාව කරගත්තා නම් හොඳයි. මල් ගන්න එන්න මල් හඳුන් කුරු පහන් තිර ගන්න එන්න එන්න හොඳ වැඩක් තියෙන කරමුද අපි දෙන්න මොකද්ද අපි වින්දේ ළඟ තියෙන සපත්තු ටික හංගමුද අන්න හරි ඊට පස්සේ ආයිත් කවුරුත් ඕකි ගා සපත්තු තියෙන එකක් නැහැ මං කියන්නේද උඹ ගිහින් කතාවට අල්ලගනි හරි මං ගිහලා සපත්තු හංගන්න හරි මම යන්න වින්දේ අපිත් එක්ක අමනාප වෙන්න එපා. වින්දියාගේ පාඩුවේ බිස්නස් එක කරගෙන යන්න. මොකද මේ හම්බෙන්නේ තුට්ටු දෙකෙන් තට්ටු ගාල් ගහන්නයි. ජස්ටින් අයියා නම් හොඳ මිනිසයා. වැරද්ද තමයි තරහ යන එක. වින්දියා මේ කඩ කෑල්ලට කීයක් ගෙවනවද? තාම හරියට ගාණක් නම් කිව්වේ නෑ. මල්ලිකෝ මම මෙයාත් එක්ක කිව්වේ මේ මෙයාගේ පාඩුවේ තනියම බිස්නස් එක කරගෙන යන්න කියලා. ඔව් ඒක නෙන්න. පෙත් දැම්මද? ඔව් මුදලාලි. 31.19ට ටයර් දාන්න වෙනවා. මට වෙලාවකට හිතෙනවා මේ බස් ටික විකුණලා දාලා වෙන මොකක් හරි බිස්නස් එකක් කරන්න. මේ අපු ඒව කරන්න එපා මුදලාලි. අපි ළඟ ඉතින් කොහොම හරි හවසට ගත මොනවා ගෙනත් දෙනවනේ. හරි දැන් අද කීයක් තියෙනවද? අද නම් ඉතින් අර ක්ලච් ප්ලේට් දැම්මා. බාස්ටත් අපි සල්ලි දුන්නා. අපි දෙනාගේ පඩි සල්ලිත් ගත්තා. මෙතන තියෙනවා 340යි 340යි මෙතන තපා තියෙනවා 345. පිළිසිරි. අල්ල. බස් හිමියෙකුගේ දවසේ ආදායම. මේකයි මුදලා ඉතින් අපි දෙන්න අද ටිකක් වේලසනක් ආවනේ. අනිත් ෆුල් ටැංක් ඩීසල් ගෙවුනේ. ආව් ෆුල් ටැංක් ගෙවුවා. ඒක නෙමෙයි. තව දෙයක් කියන්න තියෙනවා. මේ සැරේ බස් සංගමේ සභාපති තනතුරට මම තරඟ කරනවා. නියමයිනේ. මට ඒකට තමුසලාගේ සහයෝගය ඕන. මොනවද කියන්නේ මුදලාලි? මුදලාලට අපි සපෝට් කරන්නේ නැතුව වෙන කවුරු සපෝට් කරන්නද නැද්ද? මුදලාලි හිතා යන්න මේ වාඩි වෙලා ඉන්නේ සභාපති පුටුවේ කියලා. මේ අපිට අංක දෙන්න දැම්මම තාපෝල හැමතැනම ගන්න. පාරවල් පුරා ලියන්නම් අපි. ඔව්. අංකේ නෑනේ ඒකට. අංකේ නෑ. එහෙනම් ගරු සභාපතිතුමනි. මෙන්න අපි. හරි. මේ හෙට කීයද තන්නේ? හෙට 5:45. 5:45. පහ මාට විතර එනවා. පොඩ්ඩක් ඉස්සර වීදුරත් හොදගෙන යන්න. රයිට්. අපි යන සභාපතිතුමා. හරි. මල් ගන්න එන්න 10:03යි මල් නෝනා මම සපත්තු ටික ගේන්න නෝනා ඇයි සපත්තු ටික නෑනේ නෝනා. අනේ මහත්තයා මම මෙතනමයි තිබ්බේ.
මොකද වෙලා තියන්නේ? අපේ සපත්තු නැති වෙලා. මෙතන තිබුණා නම් ඉතින් තියෙන්න බෑ. හොරු ඕන හොරු. මේ තුන්වෙනි වතාව. කමන්නේ අපි. කොයිදින් හොරු ඉන්නවනේ. අනේ මහත්තයා මන් නම් ගත්තේ නැහැ මහත්තයා. කමන්නේ.